දැක්ක ගමන් පව් පිරෙන වීඩියෝ. පන්සලට අලුතින් දසසිල් මෑණි කෙනෙක් වැඩලා කියලා ආරංචි වුණාම මීට වැඩිය හොඳයි. හාමුදුරුවෝ සන්ග්ලාස් දෙකකුත් දාගෙන බලමු. මං හිතන්නේ සසර කලකිරලා ගිහිගේ කලකිරලා නෙමෙයි ගිහිගේත් වෙන්න බෑනේ දැන්. කලකිරලා මේ අර අබිනිෂ්ක්‍රමණය කරනවා. ඒක වෙන්න ඕනේ සන්ග්ලාස් දෙකකුත් දාගෙන මේ හාමුදුරුවන්ට දැන් අර කලකිරලා තියෙන්නේ. පුන් පෝදා සෑමලුවේනේ. කලකිරලා තියෙන්නේ. පුන් පෝදා සෑමලුවේ මට පිටුපා ඔබ උන්නේ. අනේ හනේ පුන් පෝදා සෑමලුවේ මට පිටුපා ඔබ උන්නේ. උඹලා හිතුවේ කෙල්ලෙක් කොල්ලෙක්ට කියන කතාවක් කොල්ලෙක් කෙල්ලෙක්ට කියන කතාවක් කියලා නේ. මේ වීඩියෝ එකෙන් උඹලා දැනගන්න ඒක කියලා තින්නේ හාමුදුරුවෝ නේ. ඒකනේ අපි දෙන්නේ අලුත් දේවල් අලුත් දේවල්. එක්ක ගිහිගේ ඉන්නව නම් ගිහිගේ ඉන්න ඕන නැත්තම් චීවරේ දාගත්තා නම් චීවරේ දාගෙන ඉන්න ඕනේ මේ විදියට. සාසනේ කන වඩ කියන්න බෑ දායක පිරිස ටිපරනවා ටක් ගාලා. වහා ටිපරවන සුළුයි. මොනවත් මේවා ඉතින් නායක හාමුදුරුවෝ දැක්කනම් හරින්නේ නේද? මේකට මම දෙන්න සුපිරි රිප්ලයි වීඩියෝ එක සුපිරියක්. මම දෙන්නම් මනක්කල්පිත ගැහුවා සුපිරි රැප් එකක් සාදුකාරේ. ඒකේ තියෙනවා මේ ටයිප් එකට ගැලපෙන විදියට කන් වල ඇඟි ගහ ගන්න දීපු එක. යම් වීඩියෝ බලමු. සාදුකාරය. මනක්කල්පිත බලමු වීඩියෝ එක. කොහොමද ඒක? වෙට්ටු දානවා තාමාදාත්. හැමෝටම නොපෙනෙන ඇත්ත කතාව සමහරක් දේ. ඒක දීලා දෙනවා කන් වල ඇඟිලි ගහ ගන්නවා. කොහොමද ඒක? පට්ට හැමෝම නොදකින ඇත්ත පැත්ත දැක්ක මනක් කල්පිත ගහපු සුපිරි රැප් එක. පිස්සුවක් කරපු රැප් එක. අපි වදින්න ගිහිල්ලා චීවරයට නෙමෙයි. චීවරයට වදිනවා නම් සෝදලා වැල්වල එල්ලලා තියෙන චීවර වලට අපි වදින්න දෙන්නේ නැහැ. එහෙම නැහැ. අපි වදින්නේ මිනිස්සුන්ට. ඒක ඇතුලේ ඉන්න උතුම් පුද්ගලයාට. එතකොට මේ පුද්ගලයෝ සිල්වත් නැත්තම් අපි කුමක් කරන්නටද? සිල්වත් හාමුදුරුවෝ ඉන්නවා හරි මතලොස්සක්. නැතුනේ මේ ඉන්නවා. සිල්වත් හාමුදුරුවෝ ඉන්නවා හරි මතලොස්සක ප්‍රමාණයක්. ඒ අතර බුද්ධ ධර්මය තුල බුද්ධ ආගමේ පරිහානිය පෙන්වන මේ වගේ ගති ලක්ෂණ සහිත පරිණාමීය වශයෙන් නොදියුණු ජීවීන් කොට්ටාසයකුත් අද වර්තමානයේ ශාසනගත වෙලා ඉන්නවා. දුකයි. හැම ආගමකම තියෙන කතාවක්. ඒ වුණාට ගොඩක් වෙලාවට බෞද්ධ ආගම ඇතුලේ බුද්ධ ආගම ඇතුලේ ওই කතාව වැඩි. මොකද කරන්නේ ඉතින්? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ගිහිගේ ජීවිතය අතහැරලා චීවරය වැළඳ ගන්නවායි කියන්නේ එතකොට ඒ පුද්ගලයා තනිකරම ගිහි ජීවිතයෙන් අයින් වෙලා ඒ පුද්ගලයා වෙන්න ඕනේ පැවිදි පුද්ගලයෙක් බවට. එතකොට සමාජය තුල සමහරක් ජීවිත සමහරක් පැවිදි පූජ්‍ය පක්ෂයේ ඉන්න ওই විදියට. ඒතොර ඒක අපිට පිනම්බුවක්
ඒ නිසා හොඳට තේරුම් අරන් මේ හම්දුර නිවන අත ළඟයි අත ළඟයි පේනවනේ බඩුම තමයි බඩු පැකට් හොඳයි ඉතින් ඕමයන් ඉතින් මහනුනා කියලා ඉතින් ජීවිතේ ආතල් ගත්ත දේවල් ඉතින් අමතක කරන්න බෑනේ බං කමන්න